ඉතින් ආයුබෝවන් කියලා හැමෝම පිළිගන්නවා. ඉතින් පහුගිය කාලේ ගොඩාක් කරදර වුණා අපේ ලංකාවේ ජනතාවට. ඉතින් හැමෝටම සුවපත් වෙලා කියලා ප්‍රාර්ථනා කරනවා. ඉතින් අද මම ඔයාලට කියා දෙන්න යන්නේ කොහොමද මේ ගම් වතුරට හරි වැසි ජලයට හරි අවුලා ඔයගොල්ලන්ගේ මල් පැල විනාශ වෙන්න ගියොත් කොහොමද ඒක බේරගන්නේ කියලා. ඉතින් ඊට කලින් මම මුලින්ම කියා දෙනවා කොහොමද හොඳ පොහොරක් කාබනික පොහොරක් ගෙදරදීම හදාගන්න කියලා. ඉතින් අපි මේකට අවශ්‍ය මොනවද කියලා බලමු. ඉතින් මේ තියෙන්නේ මම අද මේ කාබනික පොහොර හදාගන්න යොදා ගන්න අමුද්‍රව්‍ය ටික. ඉතින් මම මේකේ විශේෂම දෙයක් එකතු කරගන්න ඒ තමයි ඔයගලන්ට පේනවා ඇති පරිප්පුත් තියෙනවා. මේ මුලින්ම මම යොදාගන්නේ කෙසෙල් එළි. ඉතින් කෙසෙල් වල ගොඩාක් පොටෑසියම් බහුලව තියෙනවා. ඉතින් ශාක වර්ධනය කරගෙන ඉතාමත් අවශ්‍ය කරන සංකරයක් තමයි පොටෑසියම් කියන්නේ. ඊළඟට මම යොදාගන්නේ බීට්රූට් පොතු. ඉතින් මේ බීට්රූට් පොතු වල තියෙනවා පොටෑසියම් බහුලව. ඉතින් ඒක මල් හැට ගැනීම වේගවත් කරන ගොඩාක් බලපානවා. ඉතින් ඊළඟට මම පාවිච්චි කරන බිත්තර කටු ටිකක් සෝදාගෙන. ඉතින් මේකෙදී ගොඩාක් කැල්සියම් තියෙනවා බිත්තර කටු වල. ඊළඟට මම පාවිච්චි කරන්නේ ගිනිසීරියා කොළ. ඉතින් ගිනිසීරියා කොළ කියන්නේ ඉතින් නයිට්‍රජන් බහුලවම තියෙන ශාකයක් තමයි ගිනිසීරියා. ඊළඟට අපි පාවිච්චි කරනවා මේ පරිප්පු. ඉතින් මේ පරිප්පු කොහොමද අපි මේ පොහොර එක හදන්න පාවිච්චි කරන්න කියලා බලමු. මුලින්ම අපි මෙන්න මේ වගේ භාජනයක් අරගෙන අපේ මේ පරිප්පු පීරිසිය අරගෙන මෙන්න මෙහෙම දාගන්න ඕනේ. ඊට පස්සේ අපි ඒකට මේ විදිහට ජලය එකතු කරන්න ඕනේ. ජලය සාමාන්‍යයෙන් මිලිලිටර 500ක් 600ක් විතර එකතු කරගෙන අපි මේක පැය භාගයක් විතර හොඳින් පෙඟෙන්න තබා තියන්න ඕනේ. ඊට පස්සේ අපි මෙන්න මේ වගේ බ්ලෙන්ඩර් කප්පයක් අරගෙන මුලින්ම අපි ඒකට එකතු කරගන්නේ බීට්රූට් පොතු ටික හොඳට සීන් වෙන්න කපා ගන්න ඕනේ. ඊළඟට අපි මේකට එකතු කරගන්නවා කෙසෙල් එළි ටිකත් අපි මෙන්න මේ වගේ සීන් වෙන්න කපාගෙන එකතු කරනවා. එතකොට අපිට මේක බ්ලෙන්ඩ් කරගන්න ලේසියි. ඊළඟට අපි මේකට එකතු කරනවා බිත්තර කටු ටික. බිත්තර කටු ටික මෙන්න මේ වගේ ටිකක් අතින් කුඩු කරලා දාන්න. කටු පිටින්ම දාන්න එපා. ඉතින් බිත්තර කටු ටිකත් මේ විදිහට එකතු කරගන්න ඕනේ. ඉතින් මේ වගේ පොහොරයක් අපි ගෙදරදී හදාගත්තාම නයිට්‍රජන්, පොටෑසියම්, ෆොස්ෆරස් කියන රසායනික මූලද්‍රව්‍ය තුනම අඩංගු හොඳ පොහොර එකක් අපිට හදාගන්න පුළුවන්. ඊළඟට මම මේකට එකතු කරන්නේ ගිනිසීරියා කොළ. ඒකත් අපි ටිකක් සීන් වෙන්න කපා ගන්න ඕනේ. මොකද මේ සීන් වෙන්න කපා ගත්තම අපිට මේක බ්ලෙන්ඩ් කරගන්න ලේසියි. ඊට පස්සේ මේකටම අපි ජලය මෙන්න මේ විදිහට ටිකක් එකතු කරගන්නවා. එතකොට අපිට මේක ඉක්මනින්ම බ්ලෙන්ඩ් කරගන්න පුළුවන්. මේ තියෙන්නේ අපි බ්ලෙන්ඩ් කරලා ඉවර කරගත්තන් පස්සේ අපේ අමුද්‍රව්‍ය ටික හොඳට බ්ලෙන්ඩ්ලා දෙන මෙන්න මේ ගානටවත් එනකන් හොඳට බ්ලෙන්ඩ් කරගන්න ඕනේ. ඉතින් මේක අපිට මේ විදිහට පාවිච්චි කරන්න බෑ. ඒකින්ද අපි මේකට නැවත වාරයක් අපි මේ විදිහට ජලය එකතු කරගන්න ඕනේ. නැත්තම් මේක අපිට පෙරා ගන්න අපහසුයි. ඊට පස්සේ අපි හැන්දක් ආධාරයෙන් මේක හොඳට මිශ්‍ර වෙන්න කලවම් කරගන්න ඕනේ. හොඳට කලවම් කරගෙන අපි ඊට පස්සේ මේක දින් පෙරා ගන්න ඕනේ. ටිකක් අමාරුයි ටිකක් පෙරන්න. මොකද මේකේ ඝනත්වය වැඩි හින්දා ටිකක් වතුර දාලා හොඳට කලවම් කරලා ටිකක් පේනවාති වටේම ඉරෙනවා. ඉතින් කොහොම හරි මේක හොඳට මේ විදිහට හොඳට පෙරා ගන්න ඕනේ. ඉතින් අපි දැන් පෙරාගෙන අවසන් කරගත්තන් පස්සේ තමයි මම මේකට විශේෂම ද්‍රව්‍ය එකතු කරන්නේ. ඉතින් මේ තියෙන්නේ පරිප්පු විනාඩි 30ක් විතර පෙඟවලා ඉවර කරගත්තන් පස්සේ අපි වතුර ටික මේකට එකතු කරගන්නවා. ඉතින් ඕගොල්ලෝ දන්නවද මේ පරිප්පු හොද වතුර වල පොටෑසියම්, මැග්නීසියම්, ෆොස්ෆරස්, කැල්සියම්, නයිට්‍රජන් වගේම ඇමෝනියම් ඇසිඩුත් ගොඩාක් අඩංගු වෙනවා. ඉතින් මේ වගේ පරිප්පු වතුර අපි මේ පොහොර එකට යොදාගත්තාම මේකේ තියෙන ක්‍රියාකාරීත්වය දෙගුණ කරගන්න පුළුවන්. දැන් අපි අපේ කාබනික පොහොර එක හදාගෙන අවසන්. ඉතින් අපි යන් අද අපේ ප්‍රධාන මාතෘකාවට. සාමාන්‍යයෙන් ගම් වතුරට හරි වැසි ජලයට හරි යට වෙලා දවස් 2-3ක් තියෙනකොට ඔයාගේ මල් පෝච්චිය මෙන්න මේ වගේ මඩ තට්ටුවක් අන්තිමට ඉතුරු වෙනවා. ඉතින් සාමාන්‍යයෙන් මේ වගේ දවස් 2-3ක් වතුරට යට වෙලා තියෙනකොට මුල් කුණු වෙන්න වගේ පැලේ මැරෙන්න පුළුවන්. ඒ වගේම දිලීර රෝග වලින්, බැක්ටීරියා වලින්, විස බීජ වලින් වගේ පැලේ මැරෙන්න පුළුවන්. ඉතින් අද මං කියා දෙනවා කොහොමද හැම එකටම ප්‍රතිකාරයක් වශයෙන් මේ අපේ පැලේ බේරගන්නේ කොහොමද කියලා.
මුලින්ම අපි මෙන්න මේ විදිහට මේ මඩ තට්ටුව පොඩ්ඩක් ඉවත් කරලා අපේ මල් පෝච්චියේ පැල ටික හිමීට මේ විදිහට ගලව ගන්න ඕනේ. සාමාන්‍යයෙන් මේ වගේ මඩ තට්ටුවකින් වැහිලා තිනකොට සාමාන්‍යයෙන් ගොඩාක් වෙලාවට වෙන්නේ මුල් කුණු වෙන එක තමයි. ඉතින් අපි මේ පැල ටික හොඳට මඩ ටික ඉවත් කරගෙන මේ පෝච්චියෙන් ඉවත් කර ගන්න ඕනේ. දැන් අපි අන්තිම පැලයත් මේ විදිහට ගලව ගන්නවා. අපි දැන් බලමු ඊළඟට මොකද්ද කරන්න කියලා. ඉතින් ඊළඟට මම මේ වගේ භාජනයක් ගන්නවා. ඊට පස්සේ ඒකට මම එකතු කරගන්නවා මේ වගේ පිරිසිදු ජලය. සාමාන්‍යයෙන් ජලය ලීටර 2ක් විතර එකතු කරගන්නවා. ඊට පස්සේ මම මේ සඳහා භාවිතා කරනවා දෙහි ගෙඩියක්. ඉතින් මේ අපි දෙහි ගෙඩියෙන් පාවිච්චි කරන්නේ මේක අපි දෙකට කපලා සාමාන්‍යයෙන් දෙහි බෑයක් අරගෙන මේ විදිහට හොඳට මේ වතුරකට මිරික ගන්න ඕනේ. ඉතින් දෙහි වල ඔයගොල්ලෝ දන්නා විශේෂ ගුණයක් තියෙනවා ඕනම විස බීජයක් විනාශ කිරීමේ හැකියාවක් තියෙනවා. ඉතින් මේක හොඳට කලවම් කරගෙන ඊට පස්සේ අපි මේ භාජනයට මේ වගේ අපේ ගලවගත්ත අපේ මඩත් එක්කම තියෙන අපේ පැල ටික දාලා හොඳට මේක පිරිසිදු කරගන්න ඕනේ. ඉතින් මේ ආකාරයට මෙන්න මේව විශේෂයෙන් මූල පද්ධතිය හොඳට පිරිසිදු කරගන්න ඕනේ. මේ තියෙන විස බීජ එතකොට බැක්ටීරියා දිලීර හැම එකක්ම අපිට මේකෙන් විනාශ කරගන්න පුළුවන්. ඊට පස්සේ අපි මේක හොඳට මේ විදිහට පිරිසිදු කරගෙන ඉතින් විනාඩි 5ක් විතර අපි මේ විදිහට හොඳට මේ පැල ටික පිරිසිදු කරගන්න ඕනේ. මොකද මේ තියෙන විස බීජ හොඳින් සෝදාගත යුතුයි මේ ද්‍රාවණිය. ඊට පස්සේ අපි නැවතත් පිරිසිදු වතුර භාජනයක් ගන්නවා. අපි දෙහි මිශ්‍ර ජලයෙන් පිරිසිදු කරගත්ත අපේ පැල ටික විනාඩි 5ක් පමණ ඉඳී තියලා ආපහු මේ පිරිසිදු ජලය උනොත් මේ විදිහට අපි ආයෙසරයක් හොද ගන්න ඕනේ මෙන්න මේ විදිහට. දැන් අපි මෙම අපේ පැල ටික හොඳට පිරිසිදු කරලා අවසන්. ඊට පස්සේ අපි අපේ පෝච්චියේ තිබ්බ පස් සියල්ලම මඩත් එක්කම ඉවත් කරලා හොඳින් පිරිසිදු කරගෙන ඊට පස්සේ අලුතෙන් මේ විදිහට පස් පුරවා ගන්න ඕනේ. ඊට පස්සේ අපි මේ පැල ටික ආයි මේකේ හිටවන්න මෙන්න මේ විදිහට අපි හිලස් හදා ගන්න ඕනේ. ඉතින් අර වැසි ජලය සහ ගංගා වතුරෙන් සහ ඇතිවන මඩ වලින් ඇතිවුණු හානි වලින් ඔයගොල්ලෝ ගණන් නොගෙන හිටියොත් මොකද වෙන්නේ අන්තිමට පැලේ මැරෙනවා. ඉතින් මුලින්ම තමයි මූල පද්ධතිය තමයි කුණු වෙන්න පටන් ගන්න. ඊට පස්සේ තමයි ටික ටික උඩ කොටසට ගලාගෙන එන්නේ. එතකොට අපිට ටික දවසක් ගියොත් එහෙම අපිට මේ පැලේ බේර ගන්න බැරි වෙනවා. ඉතින් අපි දැන් මේ පෝච්චිය සකසාගෙන අවසන් අපි ඉතින් හොඳ පිරිසිදු කරගත්ත අපේ මල් පැල ටික මේ විදිහට ආපහු අපි හිටව ගන්න පුළුවන්. ඉතින් ඔයගලන්ටත් පුළුවන් මේ වගේ ක්‍රමය භාවිතා කරලා මේ වගේ තත්ත්වයකදී ඇති වෙන හානි වලින් ඕගලන්ගේ මල් වගාව බේර ගන්න. ඉතින් මම අද හොඳ අලුත් ක්‍රමයක් තමයි ඔයගලන්ට කියා දුන්නේ අපගලගේ මගාවන් සාර්ථක කරගන්න පුළුවන්. ඉතින් අපි ඊළඟට අපේ අර මුලින්ම හදාගත්ත විශේෂිත කාබනික දියර පොහොරයක මේ පැලයට යොදනවා. ඊට පස්සේ ඔයගලන්ට පුළුවන් සතියක් වගේ ඇතුළතදී මේ මූල පද්ධතිය ශක්තිමත් වෙලා ආද්‍ය මුල් හට ගන්නවා. ඒ වගේම මල් ඵලදාව දෙන ගස් නම් මල් ඵලදාවත් ඉක්මනින්ම ලබා දෙනවා. සහ අලුතින් දළු දාන්න පටන් ගන්නවා. ඉතින් අපිට හොඳ මල් පෝච්චියක් අපිට ආපහු නිර්මාණය කරගන්න පුළුවන්. ඉතින් මේ වගේ සරල ක්‍රම වලින් අපේ වගාවන් සාර්ථක කරගන්න පුළුවන්. ඉතින් මම හිතනවා ඔයගොල්ලෝ හොඳ වීඩියෝ එකක් බලලා අලුත් දෙයක් ඉගෙන ගත්තා කියලා. ඇන්තෝරියම් පැරවලටත් මෙම දියර පොහොරකම පාවිච්චි කරන්න පුළුවන්. ඔයගොල්ලන්ගේ ගෙදර තියෙන හැම ගහකටම මේ වගේ මේ දියර පොහොරකින් සාර්ථක ප්‍රතිඵල ලබා ගන්න පුළුවන්. ඉතින් මේ වගේ හොඳ වීඩියෝ බලන්න පුළුවන්. ඒ වගේම දැනුම ලබා ගන්න පුළුවන්. මගේ YouTube channel එක
සබස්ක්‍රයිබ් කරන්න කියලා මම ආදරෙන් ඉල්ලා හිටිනවා. ඉතින් තවත් මේ වගේ වැදගත් වීඩියෝ එකකින් හම්බෙන තුරු ඔයගලන්ට ජය වේවා.